වගේ පල YouTube channel එකක් පටන් ගත්තම අලුතෙන් ඒ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක විදියට මේ තමයි දාන්න හිතාගෙන ඉන්නේ මම. පළවෙනි වීඩියෝ එකේ හින්දා ඉතින් ඔයගොල්ලන්ට මම කියන එක අහින්න පුළුවන් වෙන්නේ නැහැ. මම කියන එක කියන්නේ අනිත් අයට වගේ මේ සීන් එකක් එහෙම බෑ තාම. කෙලින්ම ඇවිල්ලා මම දැන් ස්පවුන් වෙලා ඉන්නේ නම් ස්පූස් දුනෝද කියන බයෝම් එකක් ආව. ඊට හැබැයි තියෙනවා ස්ටෝන් වීච් කන්දක්ද ඔන්නනේ තියෙනවා කොහොමරි. කෙලින්ම මොකකට කරින් ගස් ටිකක් කපාගෙන ඉන්න ඕන. හරිද? ඉතින් ඔයගොල්ලන්ට ගස් කපන එක ඉතින් බලන්න ගියා කම්මැලිනේ. මම ඒක ඉතින් කපලා අයින් කරන්නම් එඩිට් කරනකොට. හරිද? නේද? ඉවරගෙන ඉතින් කරලා අයින් කරවා ඊට පස්සේ දැන් ඉතින් අපි හදාගන්න බෑ. අපිට අවශ්‍ය ටූල්ස් ටික හදාගන්න ඕනේ. හරිද? දැන් මම ඉතින් කෙලින්ම ක්‍රාෆ්ටිං ටේබල් එක හදාගෙන ඒක ප්ලේස් කරගන්නවා. මෙන්න මේ හරිය වගේ ප්ලේස් කරගන්න ඕන අය. හරිද? දැන් ඉතින් ඒක ප්ලේස් කරගෙන ස්ටික් ටික හදාගෙන අපිට අවශ්‍ය ආයුධ ටික හදාගන්න ඕනේ. ඉස්සෙල්ලාම පිකැක්ස් එක හදාගන්න. මෙතනම තියෙනවා ස්ටෝන්. ඒකට අපි ස්ටෝන් වලට මාරු වෙන්න පුළුවන්. වැඩි වේදම් කරන්න ඕනෙත් නෑ. ඒක නාස්ති කරන්න ඕනෙත් නෑ. හරිද? මම ඒකත් ඉතින් ඔයගොල්ලන්ට ස්ටෝන් මේ මයින් කරන එකක් බලයින් කියන් පානවා. ඉතින් මම ඒක අයින් කරා. හරිද? දැන් මෙතනින් කෙලින්ම මම ස්ටික් දෙක හදාගෙන ඊට පස්සේ හරි මේ එක්සර් හදාගන්නවා. ඊට පස්සේ පොරවත් ඊට පස්සේ ෆර්නස් එකක් වගේ තමයි හදාගන්නේ. ඊට පස්සේ ඔක්ටික හදාගෙන සවල් උතුම් මේ හදාගන්නවා. සවලක් හදාගෙන ඊට පස්සේ දැන් මෙතන තියෙනවනේ මේ කෝල්. හරිද? දැන් මොන කෝල් ටිකක් මයින් කරගන්න ඕනේ. ෆර්නස් එක විතර හදාන්න බෑනේ වැඩන්නේ. හරිද? මේක නිසා මේ අනවශ්‍ය කොට ටික උඩට දාලා මේ ඔට්ටික පිළිවෙලකට හදාගෙන දැන් මචං අපි යන්නේ එලින්ම මේ විතර තියෙන කෝල් ටික වයින් කරගන්න. හරිද? දැන් මචං මේක කඩාගෙන නැත්නම් මේක විතර පිළිවෙලකට ටික හදාගෙන ගියොත් එහෙම මොකද වෙලා පරාදෙන් ගන්න ආයේ වුක් ටික පීඩම් කරගන්න. හරිද? ඔන්න එහෙනම් ඒක මම ඉතින් කඩන එක බලන් ඉඳලා ඉතින් කපනම අයින් කරා. හරිද? ඔන්න කල්ලි ඉවරයි. ඊට පස්සේ තව තැනක් තියෙනවා. මම ස්පීඩ් කරලා දෙන්නේ මේක. ඔයගොල්ලන්ට බලන්න කම්මැලි ඉතින්ද මෙන්න මෙතන තිබ්බම දැන් අයන්. හරිද? මම වෙනම දැක්කයි ඒකයි මම කෙලින්ම උදෙන්ට ආවේ. එතන කීයක් වගේ තියෙද්ද නැහැ අයන් බලමු. 3ක් හදුවා 4යි තියෙන්නේ. අවුලක් නැහැ. හරිද? 4යි තියෙන්නේ එතන. ඊට පස්සේ මෙතන තව තියෙනවා කෝල් ටිකක් තියෙනවා. හරිද? ඒක මම ඔන්න කොටලා ගන්න එකෙන්ට. හරිද? මම කොටාගෙන ගිහිල්ලා මට සිරිගෙන ගොඩක් තියෙනවා එතන නම්. හරිද? ඔක්කොම කියන ඔන්න කොටාගෙන යන්කෝ. හරි ඔන්න ඔතන ටිකක් කොටාගෙන මම ස්පීඩ් කරලා හැදුවේ බලන්න අපම මේ කොහොමද ඉන්නවනේ ඉතින් ඔය විදින සීන් ටික. හරිද? ගිහිල්ලා මචං මේක 4 වටේ යනවා බං. හරිද? විඩ්ඩි කාපු උරා වගේ දුවන්නේ වෙලා තියෙනවානේ. හරිද? මෙතන වෙලින් දුවන්නේ බෑ. හරිද? මේක මම මේ ස්පීඩ් කරලා ඉන්නේ. මොකද මේක හම්බෙනවා හරකෙක් සහ ඌරෙක්. හරිද? මගේ ගෞරම් පුතරට ගමු ගිහින් පොට දාන්න වෙනවා. හරිද? පැත්තකට මෙතන ඌරෙක් ඉන්නවා. ඌරලා දෙන්න වෙන රොට් එක. මේකේ සර්වයිවල් වෙන්න නම් අනිවාර්යෙන්ම මුට්ටික ඉවරයක් කරන්න වෙනවා. හරිද? කන්න කැම නෑනේ නැත්තම්. හරිද? ඔන්න ඌරු දෙන්නෙක් කියලා එක හරකෙක් හිටියා. බලමු ඉස්සරහට ගිහිල්ලා අම්මලා දෙලින් බැටළුවේ. හරිද? මෙන්න මේ බැටළුවෝ 3 දෙනෙක් ඕනේ අපිට බෙඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ ඇඳක් හදාගන්න. මුන්ගේ ඒ කියන්නේ 3 දෙනෙක් ඉන්න ඕනේ. මුන්ගේ අර මරපුවාම ඌල් කියලා අර සුදු පාට එකක් කම්බිනු කියන්නේ මුන්ගේ පාට ඉන්නෝ. ඒ පාටට අනුව උන්ගෙන් අපිට හම්බෙනවා ඌල් එක. ඌල් මේ බ්ලොක් එක. හරිද? දැන් ඒව 3ක් ඕනේ ඇඳක් හදාගන්න. දැන් ඒව 3ක් විතරක් තිබිලා මදි. හරිද? මෙන්න මෙතන කුකුලෙකුත් ඉන්නවා. කරක් දෙමු වැඩේ. ගහන්න ගියා. මට සිරිමුටි ආච්චිට කොම්මර්ටක් එක හරි. හරිද? අන්න ඌන්නේ පියාට දෙකුයි චිකන් ඔය ඒක දුන්නා. පොඩ දන්නේ. හරිද? මේක එන මම ඒකට කියන නම් දන්නේ. හරිද? මේක ඔය කියුවේ ඉන්නම්. හරිද? කියවන්න තු ගන්න පුරන් දැන් කම්මැලි වගේ. හරිද?
ඔන්න අපි ස්පවුන් වෙලා හිටිය අරගෙන දැන් මේක වටේට හියා අර උරට අපි අපේ දාගෙන අම්මලා සිරීට බෑගෙන යනවා මේකේ මේ දෙයක් තියෙනවා ඊට බෑගෙන ගියාට පස්සේ නිකන් සොම්බි වගේ මේ ජාතියක් ස්පවුන් වෙනවා හරිද ඒ කියන්නේ උන් channel නොතන නෑ හතර වටේ ස්පවුන් වෙනවා උන් ඇවිල්ලා අපිට ගහනවා හරිද උන් ළඟින් ගියා උන් ඇවිල්ලා ගහනවා අපි කිසිම වැරද්දක් කරන්න ඕනේ කිසිම දෙයක් කරන්න ඕනේ මෝඩයක් කුටිය වගේ ඇවිල්ලා කෙලලා අරිනවා හරිද දැන් මේ වීඩියෝ මට කණ්ඩ වෙනවා දැන් බලංකෝ වගේ මේ ඉන්වෙන්ටරියේ කොබල්ස්ටෝන් තියෙනෙත් පොඩි ගානක් හරිද දැන් මේ පොඩි ගානෙන් මේ ගහන්න බෑ ටවර් එක මං හිතාගෙන යන්න තර උඩ ටවර් එකක් ගහන්න තමයි දැන් ඉර බෑගෙන යනවනේ හරිද දැන් මෙතන මේ කෝල්ලිය දින කෝල්ලියම කඩන්න මයිනින් කරන්න වෙලාවක් නැහැ හරිද මෙතරින් පට ගාලා කඩාගෙන කොබල්ස්ටෝන් ටික අමන් නම්මට දිවි දැක්කද අරතන මතුණා මේ පෙත්ත උට කියන්නේ එන්ඩමන්ද මොකක්ද කියලා තමයි කියන්නේ උට හරිද අර ඉන්නේ ඕකගේ ඇස් දෙක දිහා බැලුවොත් හරිද වෙන කොහෙවත් බලන්න ඕනේ නැහැ හරිද ඇඟේ කොහෙට බැලුවා අවුලක් නැහැ හරිද ඌ අවුලක් නැහැ ඇස් දෙක දිහා බලපුවම කට අරගෙන ඉන්නේ මචං හරිද ගාන්න හරිද දැන් ඕක දිහා බැලුවොත් එහෙම කෙලවෙනවා හරිද මේ පොඩි ටවර් එකක් ගහගමු අපි අරුන්ගේ බේරෙන්න අර දැනට ස්පොන් අර උතන පල්ලි ඉන්නෝනේ අර මේ කකුල් හතරක් වගේ නිකන් අර නිකන් පඹෙක් වගේ හරිද ආන්න උන් කරන්නේ උන් ඇවිල්ලා ළඟට එනවා අපේ හරිද ළඟට ඇවිල්ලා පුපුරන මට සිරි කොබල්ස්ටෝන් මදි කියන්කෝ අවුලක් නැහැ ඔඩ්ඩින්ගේ මොකක් කර කීම ගහගෙන ඉන්න අතරේ ඉන්න විතරයිනේ හරිද දැන් බලහන් මගේ ඉන්වෙන්ටරියේ තියෙන්නේ අපි ෆර්නස් එකේ තියාගමු මෙතනින් ඊට පස්සේ ඔකට දාමු අපි මේ ආමන්නේ මිනිදින් ඒක ඔකට දාමු අපි මේ තන කෝල් ටික කඩාගත්ත ටික හරි ඊට පස්සේ ආයෙත් ටික මෙල්ට් වෙන්න දාමු මෙල්ට් වෙන්නේ මේකනේ අවුලක් නෑ අපි පොඩ්ඩක් වට පිට සුන්දරත්වය බලමු මට සිරි වෙනවා හරිද දැන් මම මෙතනින් කෙලින්ම මෙතනින් මොකද්ද කරන්නේ වදිරෙනවා මර ස්පෝන් ලයින් ටික බලනකොට අර ඒ ඇටකටුව වගේ ඉන්නේ අර මං කිව්වර මේ කොළ පාටයි උජාතෙක් ඉන්න කියලා අන්න උන් තමයි අර කොළ පාටයි සුදු පාටයි වගේ ඉන්නේ අන්න උන් තමයි මේ ළඟට වෙලා පුපුරන කිටි ගාලා පුපුරලා අරිනවා හරිද ඊට පස්සේ අර ඇටකටුව වගේ උඩ හිනේ උන්ට තමයි කියන්නේ ස්කෙලිටන්ලා කියලා මම දන්න විදිහට ස්කෙලිටන්ලා කියන්නේ උන්ට තමයි මේ උන් ටික මචං කරන්නේ දුර ඉඳන් උන්ට නිකන් බෝගේ මේ දුමු තියෙනවා අර දුමු වලින් විදිනවා බං උන් අර විදලා තමයි මරන්නේ අනිත් ඒ උලංගට ඇවිල්ලා ගහන්නේ හරිද ඌ විදලා මරන්නේ මට මේකේ හින්ද භයානක ඇරිද රෑ වුණා හරිද හැබැයි පොඩි වාසනාවක් තියෙනවා මචං වාසනාවක් කියන වාසනාවක් නෙමෙයි පොඩි මෙව්වයක් තියෙනවා මුන්ට මචං ඉරේලියට ඉන්න බෑ හරිද ඉරේලියට ඉන්න බෑ මුන් ගිනි ගන්නවා මේ අර සොම්බින්ට ඉන්න බැයිද මොකද්ද කියනවනේ බං හරිද මුන්ට ඉන්න බෑ බං ගිනි ගන්නවා මුන් අන්න ඒකින්ද පොඩි වාසනාවක් වගේ පොඩි ලයින් එකක් තියෙනවා හරි වාසනාව කියන්න බෑ ඉතින් හරි මොස් ටිකක් පිච්චෙන්න දාලා මෙතනින් කෙලින්ම බලමු මොකද්ද කරන්නේ ඊට පස්සේ රැත්ලා බලමු මොනවද කරුන්ට ආයිමෝ මම මචං ආතල්ලා කියනවා හරිද මම මේ මයින්ක්‍රාෆ්ට් ගන්නේ මේ PC එකේ නෙවෙයි ෆෝන් එකේ හරිද මොබයිල් තමයි ප්ලේ කරන්නේ PC එකක් තියෙනවා PC එක තිබ්බල කරන්නේ ඒකේ මේ PC ස්පෙක්ට්‍රිය මදි ඒ කියන්නේ මයින්ක්‍රාෆ්ට් ගන්න තරම් PC ස්පෙක්ට්‍රිය මදි මම මේ අර කොරෝනා කාලේ හදාගත්ත PC එකක් ඒක නිකන් නෝමල් එකේ හදාගත්ත PC අනකට නෙවෙයි මේ කීයද මම නෑ මතකත් නෑ හරි මේ හදාගත්තා ඒකේ මම මේකේ ඒක කොහොමද දාගන්න මම try කරන්නම් වීඩියෝ එක පොඩ්ඩක් හොඳට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දෙන්න දැන් මේ පළවෙනි වීඩියෝ එකනේ ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් දැන් නැත්නම් ඩාමිනෝ ඩුම්මිනෝ හොයි හරිද පොඩ්ඩක් කොට පිට බලලා හරිද මොකක්ද යන්නේ අර ඉන්ඩෝන් කාර්යය කොහෙද දන්නේ නේ ගියේ හරිනේ මට පොඩ්ඩක් බලලා බලමු අම්මට උඩු වෙනව නේද හරි සුට් එක මට ආවා එකයි ඉවරයි අම්මට උඩු මෙරුවනේ අයියෝ කියාච්චා කරන්න මෙරුවනේ ඒක රිස්පොන්ස් තමයි දෙන්නේ නේද දුවපන් ඉතින් රිස්පොන්ස් වෙච්ච තැනින් හරිද මේක මචං වෙන්නේ හරිද අපි බෙඩ් මේ මන් දුවන එක පොඩ්ඩක් ස්පීඩ් කරලා දිනුනේ නැත්තම් බලන්න බැහැ ඊයේ ටිකම යන්නේ මම හරිද ඔය දුවනකොට මගේ පස්සෙන් එනවා හොඳ එක එක වුණා හරිද පස්සෙන් එනවා කියන්නේ
මිල වයි අර ඔයි කෙල්ටල්ලා ඊට පස්තුව කිරිපල්ලා ඉටසුකුද සුම්බිලා තිනවට අවරගන්න ඌට කියනවා අර මද කෙලිම විතර බරුටික ලූට් කරන අයති පිචිටිය අම්මටදි ස්පයිඩගෙනකුත් දැක්කා සුම්බියකුත් දැක්ක හරිර දෙන්නවට වගින්න තිරව්වේ අරිරිවේවී මේ මකුළුවගේ බේරෙන්න්න බෑ වතුට්ට වැන්නබ්බ අම්මට සිදි අන්තගති ඩේවීගෙනනවා හරි ඔන්න මගේ ඉතුරු නිවරේ මම් ලූට් කරගත්තා හරි මකුළුවකට ගාන නෑ නේදවා අවුලක් නෑ නාමතරත් තියෙනනේ මගේ ගෙත්ස හරි පල්ල නෑන හරි හරිද බං ඉතින් ඔන්න තමයි අර ඉන්ඩවන් කාරයා කම්ඩ හිතනවා චිටාල් කරන්න දූ කෑවනිවා මංගතන එච්චල්ලේනෝ කියල උන්ට අර මෙන්න විදේ කඩාගෙන මේක උඩට බංග උඩට ගිල්ලා මේ කෙලින්ම පියර ගාතට ගන්න පෑ කඩාගන්න හරි ඇරගන්ට මෙත යන්න නැතැන් දාලයන්න වෙන් මේකුටත් තිනෝබමිවා අරුව මට ඉතන ඉදිට වගේ මේ අයන්ටික තිබෙන අයන් අතරත් තිබෙන අයන් හතර ගත්තන අයන්ටිකන මේ උඩන හරි උඩ කියල්ලන හරි වල්ල හවබගේ යස්ය තිරගේ වැටුවොත්තය දෙන්න ඒක ඒගස තිරම ඇරගෙන පිච්චන දපික ඇරගෙන නොට පල්ලට දාගන්න පල්ලට දාගෙන පිළිලත් තියෙන්දි මොකට වන පිළිලත් තියන්න පිළිලකුවට ලොකු පිළිලන්නේ ඇත දෙන්න විලේජි ගන්න ඕන්න සමාරත් අයට පටවාන්න නොතින පවු් එන්න ඒගෙන් තම ලේසන්න පවු් එන්න බන් විදිකා අය නැත විලේජිකට ටිකක් මෙහා නැත විලේජිකම් ඇත ඕමටබයි ස්පවමින් දැ වැඩේ කියන්නේ මටේ වාදනාව නැද්දුව කොම්ම යහු මම මේගේ පලේගන්න කල කොට මේ විස්තර දරගන්න මහිතක ලේකල්ල බැලුම ගේමික ගේම කවුලට නැතිම අනිගේම් වලට වගේ නවිනි වගේ කියගෙන අනිගේම්වල තියන්නේ ඒගුල්ලම දීපු මේ මෙවයිකටන අපිට යන්න තිය මේ ඒගොල්ලො කියන විදිහට අපිට යන්න තින්නේ ඇ ද මේකේ වනේ අපිට ඕන දෙයක් කරයිද ඒගොලු කියල තියෙන තැනකට මේ අපිට කිය දන්න තින්නේ ගොලු කිය විදිරන මේ අපි සත්තු කරන්න තින්නේ අර මේක වන පට්ට ්‍රී මේක ඕපන් වල් අර මේක ඕපන් ව මං හල තියෙන ගීට මේ වර්ල්ඩගේ ඒගන්න තමට ක්‍රියට්ටන් වර්ල්ඩ එක මැප් එක කුයිලු නිප්චූන් ග්‍රහලෝකයගන්න නිප්චූන් ග්‍රහලෝක ඒ ග්‍රහලෝකට වඩා ලුකුඩ මේක මේ මැප් එක ඉතින් කිය හිතනක කොච්චර ලොක ඇතිද කියලා අ ඉතින් ඔය මැප්පගේ ඕනම තැනක ඕන්ම තැනක අපිට ඕනදිට ඕනි තනක ඕනි පාටින් ඕනි දේවල්ටන අඩ ඕන වෙදකි අපිට කැමති දෙයක් කරන්න බො අ අන්නේ මේ තියෙන වාසය ඒවගේ තව දේවල් කිවොත් තිරින් එතර මේ හටි මොය ගස්කාපම් බාදම ඉටවස් දිව්ව බංහර අන්නවාග දිව්ව දුවල කරලා මෙටාවන අම්මට සිරි අර මෙන්න දෙන්නකොට අන්නර ඇති මොකක්ද පෙන වංගර දර ඒවායි මොකක්ද කියලා ඉතාගන්න බෑ දෙමද මෙතනින් පල්ලට පැන්නොත්තේම කෙලෙන අර මේ බලන් පල්ලම අර මෙතනින් පල්ලට පැන්නොත් මචන් මට ජීවතුම ජීවතන්නේ දියන්නේ හරිද අර ඉන්ඩමුත් කාරයට කියල කරගත්තාවගේ මට කරගන්න වෙන්න හරිද මචන් කෙලින් මෙතන මේ ප්‍රෆ්ටින් ටේබල්ල හැදවා හරිද ප්‍රෆ්ටින් ටේබල්ල අදලවරවා ඕකාගලා කෙලින්ම ඕක පලේස් කල් නොබචා පෙන්ඩ මට උඩ මේ පලේසු ඇයි මුතුරි මචන් දැන් හදරනු බෝට්ටුවකයි බෝට්ටුව ඔල තමන්න මේක ඇඩ මතුර යනකොට මේ පිනකොට බෝට්ටු යනකොට ස්පීඩ් බහර මේ කඩාගෙන කොත්තාගෙන මෙතරින් දම්ම යන්නේව මේ අපි බෝට්ටුවෙන තමතුරි පලට බහින් කියලා කෙළමුත්තය මේ බෝට්ටු වෙන කලා ඉගැන පල්ලකට පල්ලමට පනති කොච්චර උඩිනාවටමත් මේ කිම ඩැබේජය වෙන්නේ අද මේ වම් පැත්ත උඩින් රතුපාට හාට්ටියක් පෙන්න්න ඒක තම අප හෙල්ත එක ඉගන්නේ හාට අඩුවෙන්ට අඩුවන්න ඒ අඩුවෙලා ගිත්තය අප හැරන ඇද ඔය දකුණු පැත්ත උඩි පෙන්න්න බං ඔය කත්තනිකම් මස් කෑරිටියක් වගෙනකම් මට කියන්න දෙන්න ඇල් තේර විදිරිවේ
අන්නේ හරියට පෙන්නන්න අන්නේ ටික කරන්න බං ඒ කියන්නේ අපිට කෑමෝන් කෑම ගන්න සරින් සරි මිනිස්සුන්ට බඩගිනි වෙනවා තමයි මම ඉන්නේ ඒකටත් බඩගිනි වෙනවා ඇති බං හරිද මෙතන මම දැන් තිබ්බේ ඉරින්ම මොකද්ද මේ එන්ටර් පෝටල්ද මොකද්ද පෝටල් එක හරි මේක පෝටල් දෙකක්ද කොහෙද තියෙනවද දෙකක්ද තුනක්ද වන්නේ හරි මම දන්න තරමින් තියෙන දෙකයි එක මොකද්ද ඉන් පෝටල් කියලා එකක් තියෙනවා අනිත් එක මේ මොකද්ද දැන් මම කිව්වේ මොකද නිදර් පෝටල් එක කියලා තව එකක් තියෙනවා හරි අම්මගේ චෙස්ට් එකක් තියෙනවා එතන අම්මගේ කවුද ඒක ගහන්නේ මොකද ඒක අත්‍යා මේ නේක මේකෙත් මේ ඔඩි එකකින් නෙවෙයි දෙන්නේ බං අන්න දැක්කද ඉුන් ගහුවට පස්සේ තමයි රතනරේ දැන් මේ වම් පැත්තේ උඩරන තුබට හක්කන්නේ එතන ඉස්සෙල්ලා සම්පූර්ණනේ තිබ්බනේ හරිද මේ සම්පූර්ණ එක අර බහැලා තියෙනවා හරිද මේ අන්න ඒකේ ඔක්කොමගේ බහැලා ගියොත් එහෙම මේ අපිට කියන්නේ මේ ගියොත් එන්න බෑ හරිද මැරෙනවා දැන් මම ගෙලින්ම නැග්ග බෝට්ටුවට අරුන්ද නැනොතන්නේ පස්සෙන් මගේ උදෙන් පොඩි විට්ටුවක් දාන්න බලමු පොඩ්ඩක් හරිද පොඩ්ඩක් ඉන්න බලන්න කොහොමද ඔය කියනවා නේනෝන්නේ ඕ එනවනේ අරුන් දෙන අර ඉන්නේ හරි යෝගු ටික ඔන්න බෝල ටික දාවුරොත් එහෙම මේ මෙරි නේද ඉන්නේ අඩි මොලේ තියෙනවා එහයි නින්නේ අම්මට බෝටුන වදුනා අම්මට සිරි මොකද්දේ අත්තිලා බෝටා කැඩුනේකෝ බෝටුව කැඩුනේ අම්මට ඉතින් පීන අත්තිලා පීන පාන්නන්න දෙන්නවා අම්මට සිරි වෙනවා යන්න දෙන්නේ පොඩි කොට මේවත් තියෙනවා යන්න හරි දැන් ඔන්න ආවදන් වෙඩ්ඩි වේ පීනවා හරිද හැමදාම කියන්නේ බෑ මට හරිද වෙඩ්ඩි වේ පීනලා කියන්නේ ඉච්චර මේකෙන් පීනන්න බෑ මේ හරිද මම පොඩ්ඩක් ස්පීඩ් කරලා දෙන්න පුළුවන් නැත්නම් පානවනේ එක දිගට බලාගෙන ඉන්න ගියාම හරිද ඉතින් මේකට ඉතින් කියන්නේ මේ පළවෙනි එපිසෝඩ් එකේ හරි මම කියවුවා වරද හයිඩ් දෙරි කට්ටියත් ඇති හරිද කරන්න දෙයක් නෑ මම මට ඒක කියන්නේ තීරෙන්නේ නෑ මේක එච්චර කියන්නේ බං YouTube channel එක හදුවත් අන්න හරි වීඩියෝ එක හදුවේ රෙකෝඩ් කරේ එඩිට් කරන්නේ මොකටද හරි මේ කියන්නේ මම මීට කලින් මේ ඔය Minecraft වීඩියෝ ගේම් ප්ලේ වීඩියෝ වත් දාලා නෑ හරි මම අලුතින් මොනවා පටන් ගත්තේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මම 7:28 වගේ හරි 7:28 වගේ එතකොට 2026 නෙමෙයි 2026 7:28 තමයි රෙකෝඩ් කරන්නේ මේක කවද කියන්නේ එරික් කරනකොට කොහොමද වගේ වෙයි ඒක ලේසිනේ හරිද කට්ටිය නම් කියයි ඉතින් ඔච්චර වීඩියෝ එඩිට් කරන්න ඔච්චර වෙලා යන්නේ උඹලා ඔක්කොම මේ අය හරි මම කිව්වට උඹලට වගේ නෑ බම්බල හරිද කියන්නේ මම මේ පළවෙනි වීඩියෝ එකනේ හරිද ඉතින් මට පුළුවන් විදිහට තමයි මම මේ එඩිට් කරන්නේ හරිද දැන් මම මේකට මේ කෙලින්ම උඹලට මේ වොයිස් එක කියන්නේ ඔය කටහඬ හරියට ඇහෙනොත් දන්නෙත් නෑ මම මේ කියන්නේ මයික් එකක් අම්පුවත් නෑ හරිද මම මේ ෆෝන් එකේ මයික් එකෙන් තමයි රෙකෝඩ් කරන්නේ හරිද දැන් වීගෙන ඉන්න හින්දා මම මෙන්න මේ පැත්තට යනවා බං හරිද මේ පැත්තට ගිහින් අතන ගියක් කපා ගන්න හරිද කියන්නේ මේ මොකද්ද ගහක් කපා ගත්තා හරිද ඒකට කියන්නේ ඩාර්ක් ෆෝරස්ට් එක තමයි කියන්නේ මෙන්න මෙතන තිබිලා මට ගමක් හම්බුණා මේ අම්මර සිරිනවා හරිද ඒ කියන්නේ අර දූපත ගාවෙන්න තව දූපතක් තිබිලා නේ බං හරිද දැන් මම මේක ගෙලින් ඇවිල්ලා මේකට මොකක් වෙන්නේ ගන්නවා අම්මා සිරි විලේජස් නේ ඉන්නවනේ මොන කොහෙද නේ මුන් දුවන්නේ හරි වැයවිලා නෙමෙයි බං හරි වැයවිච්චාම මොකද වලෝට යනවානේ ඕවා මේ මාළු කොට මේ ගෙවල්ලා දාන්න තියෙනවා නැන්දා නෑ නේ බං දෙවල් පොව දුර නෑ නේ බං දුර දෙන්නේ මට සිරි මෙතන දුර තිබිලා තියෙන්නේ හරි මේ ගීතර දුරිතර තමලා පවගෙන ගමු මොකද දුරවල් දෙකක් දාලා ආගෙන යන්නේ අර උනාවොත් එහෙම කියලා වෙනවනේ දුරවල් දෙකම වහපන් හරි අපි නිදි එනම් ගුඩ් නයිට් එකේ මේ මොකද අම්මට දෙලෙන් කාගේ බං උදා ගන්නකොට හරියට හරි මොනවාගේ බෙඩ් එකක් තියෙනවා අර පේට් එකකින් වැටුණානේ රෙස්ටෝරන්ට් සෙට් කියලා හරිද
අන්නේ වැඩෙන්න ඕනද මට මේක මරු චන්ද්‍රවාල දුරම්බ කාපන් මස්කෑල්ල ඉන්නවා යාන්න මුට ඉදිනොත් දන්නෙත් නෑ කයිත් දන්නෙත් නෑ මස්කෑල්ල මට සිරි කීගයිටක අම්මට ගානු අම්මයේ අතින්නේ පුතුම මාරුවකින් බේරණ මු දුරවල් දෙක පුද්දාගෙනමට යකෝ අත්තිලා දුරවල් දෙක පුද්දාල බම්මු අර විලේජ කාලය තමයි ඔක මොකක් කර කරන්න ඇත්ති බලපන් දුරවල් දෙක පුද්දාන මු අරන දීලා ගිහලා බං ඒක වහල බලයන්කෝ හරිද ඔන්න ඔට්ටික තමයි බං ඉතින් මේ විස්තර ටික හරිද අවුලක් නෑ ගම මේක පොඩි අපි අලුතෙන් බාර දාලා ගමු එලින්ම අවුලක් නෑ ගමක් නම් සෙට් වුණා ඉතින් අවුලක් නෑ ඕනමයි ඉතින් කොහොමද ස්කින් එක මම දාගත්තා හරිද අර අම්මතෙන් ගත්ත චෙස් ප්ලේට් එක තමයි දාගෙන ඉන්නේ හරිද එහෙනම් කුල්ලෝ අපි ඊගා වීඩියෝ එකේ හම්බෙමු මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා පාරක් දෙන්න මගේ channel එක subscribe කරන්න හරිද වීඩියෝ ඔන්න එක ලයික් 50ක් වගේ දාන්නකෝ හරිද ඉතින් ඇති බං එහෙනම් කොල්ලෝ අපි ගියා